සල්ලි ඕන ඉවත් වෙන්න. හැබැයි සල්ලි වලට ආපේ විකුණන්නේ නැහැ. මේ නඩුව ඉවර වෙනකන් එනවා. මේක මේ නිකන් ඇවිල්ලා සිල්ලර කතා කියලා අතාරින්නේ නැහැ. තත පහක් එපා සල්ලි. අපි නිකන් එන්න. ලංකාපුර විශාල නීති මහතුරු ප්‍රමාණයක් අද ළමයා අධිපති ළමයා වෙනවා. ගෙනියන්නේ විදියට. ආපේ අනිත් පැත්තේ වෙන සුකු මහතුරු වල. දෙපාර්ශ්වය අතර විවිධ ආකාර වාද විවාද ඇහෙන. බෑගා ඒ සියල්ල ගැන මම මුකුත් විස්තර ගන්න යන්නේ නැහැ. සමහර අය ගොඩක් අය කියලා තිබ්බා. අපිට පේන්නම අයිතිවාසිකමක් නැහැ කියලා ළමයාගේ අතුරුගේ පොත. ඒ ළමයාගේ තාත්තා ලිඛිතවම දුන්නා ඒ පාඩමේ. එහෙම කියලා. තාත්තා ලිඛිතවම දීලා ඒත් විරෝධය සමුදායික විරෝධය දක්වා ඉතාලම කනගාටු බාධයක්. අපි අධිකාරියේ කරුණු දක්වන්න දෙපා ඔය සමහර නීතිඥ නෝන්ලා මේ විතර වැඩ කරන නීතිඥ නෝන්ලා තාම බාධා සහිත විදිහට ඩිස්ටර්බ් කරනවා. හරි අත කියන්නේ මේ. හරි ඩිස්ටර්බ් කරනවා. එතකොට ඒගොල්ලෝ පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම යලිත් විජේශ්වරේට හරි පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම මට කරන්න බල උපරිමේ ඔබතුමාලා වෙනුවෙන් මම කරා. හොඳේ. හරි දැරිය වෙනුවෙන් දැරිය විතර නෙමෙයි. මෙරටේ ළමා පරපුර වෙනුවෙන් තමුන්නාන්සලා වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් මම කරා. මේ නඩුව ඉවර වෙනකන් එනවා. මේක මේ නිකන් ඇවිල්ලා සිල්ලර කතා කියලා අතාරින්නේ නැහැ. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් සහ මිනිස්සුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් යුක්ති ධර්ම වෙනුවෙන් ඉමානක සටන් කරනවා. සල්ලි ඕන ඉවත් වෙන්න. හැබැයි සල්ලි වලට ආපේ විකුණන්නේ නැහැ.